අපි යනවා ගැම්මට මේ පාන් කන්න හිතුණා. මම ස්පොන්සර් කරේ මේ අපි දැන් යනවා මේ පාන් ගන්න. මොකද වෙන්නේ? අද කමු පාන්. මොනත් එක කන්නේ. අපි ආලු එක පාන් කමුනේ. අපි වණ්ඩිය ගන්නේ හොඳේ ගැම්මට මේ. මේ අන්රෙජිස්ටර් නේ. ඔව් ඒ රෙජිස්ටර් තාම මේක ෆිනෑන්ස් එක දාන ගමන් තියෙන්නේ. දවසලින් දුෂ්කරතා තියෙනවා. රින් කප් එක කොහෙන්ද? රින් කප් එක තියා අපි ජපානයෙන් ගෙන්නුවේ ඒක ලංකන් ප්‍රයිස් එනවා 1.28. අවුලක් නැහැ. යම් පාන් තියෙන්න ගන්න කඩවල් දෙකට ගියත්. රහද නේද? ලෝකෙකට මස් කට්ටයි ගානේ ඉස්සෙල්ලා. කිසිම ස්පොන්සර් එකක් නැහැ. ස්පොන්සර් එකක් නෑ. ඔඩි වෙන්නේ බා ඔක වෙන වැඩකට තියෙන පාන් ගෙන අය උඹලට කන්න නෙවෙයි. යාළුවන්ට කන්න දෙන්න. අපෝ මාළුන්ට කන්න දෙගෙන මේක මේ ඊනිත් මදි දුනුත් මදි ඒ වුණාට මම බැන හරි පාන් කාලා කනවා මේ වතුරේ. මහා බයිසිකල් දාවඩ තරගයේ ප්‍රථම ස්ථානය Mafi, no tayo may abbe. Wikawid dami ane. Wikawid, ko. Oy mo, dala na kan na ba. Nagirin wa kan. Nagirin babe. Nagirin bora bodda nagirin. Ko. Wikawid dami ba මාත් එක බල්ල වැරියස්. Mafi, මොකෝ නේද? අයි මේ කට්ටිය එකතු කරගෙන තමයි දැන් මේ යන්නේ මේ. සුපිරි වණ්ඩිය කියන්නේ බයිසිකල් වල පාරු වල බෝට්ටු වල මේ ඔය කවල ඇලි ගන්න මේ බයයි බං මට මේක ඉන්නත් එන මෙහෙවරක් කරන්නේ කිරි එනවා යන්න පින්වරක් කරන්න යන්න අරුණ මවදි තියාගන්න. අපි යනවා පයිලට්. අපි මේ දැන් ආයි සුපුරුදු පරිදි ආයි ආපු විදිහටම යනවා. ආයේ. අපි ආයි යනවා. අතංගුවකුත් අරගෙන. අතංගුව මොකද? මාළු අල්ලන්නේ. අපි ගිහින් ගහමු. අයිලා අපි එන්නම් මොකද? මාළු කෑල්ලක් කමු. නා අපි ගැම්මට යනවා යනගම අපි වීඩියෝ ටිකක් ගමු. පීනන්න පුළුවන් නේ? පීනන්න පුළුවන් නේ? එනවා. අඩියක් කියන්නේ ගන්න නම් ඉතින් අපිට මේ දෝත් මයික් අරන් ඉන්නේ බලන්නේ ඒක තමයි මයික් එක දෙනවා. එන්නස් දෙනවා. තයින් ඉතින් ඉස්සරහට යාළුවනේ මේ ජාති අන්තරේ මුලක් කියනවා පේන්නේ. අර මේක පව්කාර වැඩ කරන්න අරුට තියෙන නංගිය බලන්න. පුට්ට එකලෙන් ඉන්න පුට්ට එකල. මෙන්න මේ මස් කට්ටා මාළු කට්ටක් කන්න විතරද උගා? travel with Kirla. ආවේ කට්ටිය ඉන්නවා අම්මා. ඒ වක්කට උඹ ඉන්නවද? මස් කට්ටා යාළුවෙක් ඉන්නවා. මේ කන්රාධපුරේ කොහෙද? පොළොන්නරුව නෙවෙයි. මේ මාතර. නගරේ ලස්සනව ගම්මානේ. මේ මාතර. සින්දුව නැහැනේ. දකුණේ ගැම්ම.
නේ නිකන් මේ channel එක පොඩක් බලලා වැඩක් නැහැ like එකක් comment එකක් දාලා පොඩි sub බාරක් දාලා subscribe කරලා නේ channel එක. ඔය helmet ගලවලා වැඩි පටන් ගන්නේ. ඒ බලට හිතෙන්නේ නිකන් අපිට එන ගානයි කියලා බං. අපි සාමාන්‍යයෙන් මාළුන්ට මාළු කෑම කාන් දාලා කන්න. අපි මාළුත් එක බං කෑම මොකද? ඒ බලහන් උන්ටත් කන්න හම්බෙලා නේ එතකොට. අපිත් කාලුනුත් කාලා. නැත්නම් බලමු පළවෙනි පාර දාලා මොන වෙයිද දන්නේ නැහැ. මෙහෙට දාන්න. එන දුර වැටුනේ. හොඩම කොල්ලක් ගහලා දෙන්නේ. නිවාටුත් දන්නේ නැද්ද නේ? ඒ නෑ ඔබ කියන්නේ දී කියලා. නෑ සිතුවා. සිකුරා දන්නේ නේ. අසන්න මොකක් හරි එකක් දැහැගෙන මං හිතන්නේ. සන් මොකක් හරි ඇල්ලුවද? පාසන් පාන් කැල්ලක් කල්දලා. පාන් කෑල්ලක් කල්ලිමු. ආමි ට්‍රේනින් එකක් හොඳ දීලා තියෙනවා. පළවෙනි ගොදුර අහුවෙලා අපේ පොඩියට මාබල් කැට්ටිස් කළු පාට එකක් නේ. අයිනේ පොකල මරන්නේ. සුබරමණන් දෙකෙන් පවු යකෝ ඉන්න. නලවපන්. අපි ඉතින් ඔය පව්කාර වැඩ කරන්නේ නැහැ. අපේ උන් කරනවා ඉතින් අපි බලන් ඉන්න. පව්කාරය. අපි පව් කරලා නැහැ පව් කරනවා. උඩ තොටුපොළ දාබෙල. කත්ති. එසකද? දැන් නම් මතුරල දැම්මේ යම. අම්මපා හුවෙන්නේ ඕනේ. ඔබ දැකලා තියාර මෙන්න මේවා. අර මේක දැකලා තියාර වීඩියෝ වල දාලා තියෙනවා. අර මේක මෙහෙන් පිපෙන එකක් බං. මේ හත්තක් බං. හත්තක් තමයි ඔබ. ඒක උඹ හත්තක් නේ. බලන්න. අමුතු. ඒක පවුනා. මේ මාස් කට් එක වැටිලා මේ. අරුගේ. උඹගේ බං. ඔයි පොඩි මේක බලපන්. මේක පොඩ්ඩක් බලපන් කොළුව පහත් කළා. හරි මේ හත්තක් නේ. දැන් ඇත්තටම නිදිමතයි. දැන් අපි හැම ගහ ගන්න ඕනේ දැන් මේ. පහන් ගහ ගන්න. ටොපියා. ඒ මට දීපන් ඔයි. අද බල් වැඩ කරන්න බබා. මේ මොටිවේෂන් එකක් කොයි අද දීපන්. Thank you. Thank you. තාගයක් දෙන්න. හරි. ටොපියා තියෙන ගමද. Thank you. Man of the match or man of the series වෙන්න පුළුවන්. චලෝ. රහණන් කවන්න ඉතින් අඹ කඩන්න යනවා යකෝ උර හදේ පම්බු. මහා නෑනේ මම. කතාවත් ඔව් මේ ඔයත් පොඩ පාත් කරන්න. ඒ පොල්ලක් ගහපන් හරි. තාගයක් තියෙනවා. අර කඩන්න යන හැටි වලට. ඔය එකක් තියලා නැද්ද බං? සද්ද වැඩි නෑ. ඒක පොඩක් තිබ්බනම් අමාරුයි බං. පොල් කොහොමද? හැමතැනම කොකු. හරිනේ. ඒ පාර නම් මාළු අහුවෙන්නේ නැහැ කට්ටිය මේ සසල කලකිරලා තියෙන්නේ දැන්. අම්බි. එහෙනම් අපි යනවා කට්ටියත් එක්ක වෙන ලොකේෂන් එකකට. අතන මාළු අහුවෙන්නේ නැහැ අතරම නේ. එහෙනම් අපි ඔක්කොම මේකට එන්නේ. ඈ එක්කෙනාට 150යි. හරි ඔක්කොම එන්න ඕනේ නෑ බයික් එක.
මේ ගඟේ කිඹුලෝ ඉන්නයි. මාළු අල්ලන්න ගියේ දැන් කන්නේ මොනවද? මාළු යන්නේ නැහැ නේ. අම බයන කන. දැම්මල වහිනෝ පේනවා. ඉතින් සියලු වැඩ අතහැර දමනවා. ගෞරවයෙන් බුත්සවයි.